ඔයගලන් තමයි කියන්නේ ෆ්ලයිට් එක හොඳයි නේද? ඇත්තටම ලෑන්ඩ් කරත් හරි ස්මූත්ලි මේ ඉන්දික තමයි අද ලෑන්ඩ් කරේ. මෙල්බන් පහු කරගෙන තමයි අපි සිඩ්නි ගත්තා කියලා කරන්නේ. මේ ලොකු එයාක්‍රාෆ්ට් එකට කැබින් සුපර්වයිසර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. සේෆ්ටි රිලේටඩ් රස්සාවක් කරන්නේ. මේ පැසෙන්ජර්ස්ලා ඔක්කොම ජීවිත අපේ අතේ තියෙන මොනවා හරි උනා. පොඩ්ඩක් කිව්වොත් එහෙනම් මේ බලන් ඉන්න අය සමහරක් අය කැමති මේකට ඇවිල්ලා දැන් මේ වගේ ජොබ් එකක් කරන්න එහෙම. ඉතින් මේ දැන් මේ පොඩ්ඩක් බලන් ඉන්න අයට එහෙම පොඩි උපදෙසක් දෙන්නත් කොහොමද මේ වගේ ස්පේස් එකකට එන්නේ කියලා. Brilliant. Thank you guys. No problem. You can sit down and sit here. Hello, sir. Hi, Thank you. hi. Yeah. You all come to Colombo very often? No, every 6 months, kind of. Ah, right. That's quite often. That's quite often. Yeah. That's for that. Yeah. Yeah. How can we? Yeah. Single account. මේක අපේ සිංහල යාළුවෝ මනෝලා හොඳද? ඉතින් අපිත් එක්ක අපි මේ දැන් කොක්පිට් එකට ආව පොඩ්ඩක් කතා කරන්න අපි පැය 10 මාරක් ලොකු ෆ්ලයිට් එකක්. ලොකු ෆ්ලයිට් එකක් ආසන්න කාලයක් ඉතින් මේ හරිම ආරක්ෂිතව හරිම පහසෙන් අපි සැප පහසෙන් අපි ආව දැන් ඔන්න දැන් ලංකාවට බැස්සා අපි කොට බැස්සා අපිට chance එකක් කතා කරන්න කැප්ටන් ජූඩ් රොඩ්රිගෝත් එක්ක ඉතින් කැප්ටන් ජූඩ් අපිට පොඩ්ඩක් කතා කරලා මේ ෆ්ලයිට් එක ගැන පොඩ්ඩක් කිව්වොත් විස්තරයක් අද මේ ඉන්නේ මාත් එක්ක ආපු අපේ සහයක දුවන්නේ මේ ඉන්දික විජේසූරිය. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ෆ්ලයිට් එක අද ගුවන් කාලේ පැය 10ක් විනාඩි 15ක් වුණා. ඉතින් අපි සාමාන්‍යයෙන් ක්‍රූ එකේ දෙන්නෙක් වෙනුළු 3 දෙනෙක් යනවා. අපේ හිටපු අනිත් එක තමයි ෆස්ට් ඔෆිසර් වන්තිසේර. ඉතින් ගුවන් කාලේ වැඩි නිසා අපි විවේකයක් ගන්නවා හැම කෙනෙක්ටම විවේක කාලයක් හම්බ වෙනවා. ඒකයි 3 දෙනෙක් යන්නේ. ඉතින් අද ඇත්තටම බැලුවොත් හොඳ ෆ්ලයිට් එකක් වැඩි වෙද තිබුණෙත් නැහැ. කොළඹට එනකොට විතරයි පොඩ්ඩක් වර්ෂාවක් වගේ තිබ්බේ. ඉතින් එච්චරයි. ඔයගලන් තමයි කියන්නේ ෆ්ලයිට් එක හොඳයි නේද? ඇත්තටම ලෑන්ඩ් කරත් හරි ස්මූත්ලි මේ ඉන්දික තමයි අද ලෑන්ඩ් කරේ. සෑහෙන හොඳට කළා. මම ස්තුතියි. ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා මේ අපි නිදාගෙන හොඳට ආවා. අපි නිදාගෙන කාලා බීලා අපිව ඇත්තට මේ ක්‍රූ එක අපිව මේ ගොඩක් හොඳට අපි බලාගත්තා. අපිව බලාගත්තා. ඉතින් ඒකටත් ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි කමෙන්ට්ස් වලට. බොහොම සතුටුයි. අද පැසෙන්ජර් කීයක් හිටියද? අද අපිත් එක්ක පැසෙන්ජර්ස් 296ක් ආවා. ඒ වගේම ක්‍රූ එකේ අපි 3 දෙනාත් එක්ක ඔක්කොම 15 දෙනෙක් හිටියා. මේක ෆුල් කැපැසිටි කීයද මේ වගේ? 396යි මොකද අපිට එක ආසනයක් දෙන්න ඕන ගුවන් නියමුවට විවේක සඳහා. සලා මේ ඊයේද ෆ්ලයි කරේ ලන්ඩන්? අපි ඊයේ ගියේ. අපි ඊයේ රෑ තමයි ලන්ඩන් වල ලෑන්ඩ් කරේ. අපිට ඊට පස්සේ පැය 24කට ආසන්න කාලයක් විවේකයේ හම්බ වෙනවා. ඊට පස්සේ මේ ෆ්ලයිට් එක දවස් 7ෙම තියෙන නිසා අපිට මේ අනිවාර්යෙන් පැය 24 විවේක කාලයක් ලබා දෙනවා. ලන්ඩන් හීත්‍රෝ සාමාන්‍යයෙන් බිසියස්ට් එයාපෝට් එකක චැලෙන්ජ් එකද? ඔව් මම හිතන්නේ අපි යන එයාපෝට්ස් වලින් හුඟක් බිසි එයාපෝට් එකක් තමයි ලන්ඩන් හීත්‍රෝ. ඒ වුණාට මේ අපේ කලබුරුදු කට්ටියක් ඉන්නවා. නුවන් තමයි ලන්ඩන් වල ෆ්ලයි කරේ. ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. මේකද ලොන්ගස්ට් ෆ්ලයිට් එක මෙල්බන් එකද මේකද? මම හිතන්නේ ලන්ඩන් එක තමයි සිඩ්නි සිඩ්නි කාලයක් ගත වෙනවා. මෙල්බන් පහු කරගෙන තමයි අපි සිඩ්නි ගත්තා කියලා කරන්නේ. මේ දවස්වල ලන්ඩන් වලට යනකොට හුළඟ හෙඩ්වින් කියලා අපේකට කියන්නේ හුළඟ අපිට අගේන්ස්ට් වැඩ කරන නිසා ලන්ඩන් වලට යනකොට ෆ්ලයින් ටයිම් එක ඇත්තටම පොඩ්ඩක් වැඩි. ඊයේ මම හිතන්නේ අපි ලන්ඩන් වලට යන්න පැය 10ක් විනාඩි 50ක් වගේ වෙලාවක් ගියා. ඉතින් එනකොට ටේල් වින් කියලා කියනවා. ඒකයි අද එන්න ගතුන කාලේ අඩුයි. ඉතින් ගොඩක් ස්තුතියි හැමෝටම මේ යාළුවා ඔක්කොම ශ්‍රී ලංකන් යාළුවා ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට ඔක්කොටම ස්තුතියි. ඉතින් thank you sir ඔයගොල්ලෝ ඔක්කොටම ඉතින් අපිව සේෆ්ලි මෙහෙම ගෙනාවට ඉතින් අපිට මේ වගේ අවස්ථාවක් දුන්නට ගොඩක් ස්තුතියි. ඇත්තට මෙහෙමයි කතා කරන්න. ඉතින් අපිට ඒක ලොකු දෙයක්. ඉතින් ආයි දවසක හම්බ වෙමු. ආයි දවසක අපි හම්බ වෙමු. ඔයගොල්ලෝ දෙගොල්ලෝම ආයි දවසක බොහොම ඉක්මනින් හම්බෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිත් එක්ක ඉන්නවා ඉෂාරි හෙෂානි. ඉතින් අපිට හිතන පොඩ්ඩක් කතා කරලා බලන්න මේක අද ෆ්ලයිට් එක ගැන. ඉෂාරි පොඩ්ඩක් කියන්නකෝ අද ෆ්ලයිට් එක ගැන. විස්තර ටික. අද ලන්ඩන් ඉඳන් කොළඹ වෙනකම් මේ UL 504 ෆ්ලයිට් එක අපේ ෆුල් ෆ්ලයිට් එකක් අද පැසෙන්ජර්ස් ලොක්කම බිස්නස් ක්ලාස් එකේ ඉන්නවා 27ක් ඉකොනොමි ක්ලාස් එකත් ෆුල් ෆ්ලයිට්. ඉතින්
අපිට දැන් රෙඩි වෙලා තියෙන ඊළඟ සර්විස් එකට බ්‍රෙක්ෆාස්ට් සර්විස් එකක් තියෙන්නේ. ඉතින් දැන් ඒක අපි ලෑන්ඩ් කරන්න පැය දෙකක් විතර ලඟ වෙලා තමයි පටන් ගන්න හදන්නේ. පැසෙන්ජර්ස්ලා තාම නිදාගෙන ඔයගොල්ලෝ වැඩ අපි වැඩ ඉතින් රෙඩි වෙනවා ඊළඟ සර්විස් එකට. දේශානි අපිට කියන්නකෝ දැන් කොහොමද මේ දැන් ඔයගොල්ලන්ගේ දැන් කොහොමද වැඩ බෙදාගන්නේ කොහොමද දැන් මේ ඔයගොල්ලෝ මේ පැත්තේ හැමදාම වැඩ කරනවද කොහොමද normally duty යන්නේ? අපි business class train stewardessesලා වෙනම කට්ටියක් ඉන්නවා. ඒත් යාළුවා තමයි business class වැඩ කරන්න ගන්න ඒක decide කරන්නේ පර්සන්. ඊට පස්සේ දැන් එක අයිල් එකට දැන් මම අද S1 කියන්නේ S1 වැඩ කරන්නේ දකුණු පැත්තේ අයිල් එකේ. S2 තමයි මෙයා. S2 වැඩ කරන්නේ මම පැත්තේ අයිල් එකේ. ඉතින් එහෙම අපිට වැඩ බෙදලා තියෙනවා. අපේ ජොබ් අපිට දීලා තියෙනවා ලිස්ට් එකක්. මේ වැඩ ටික තමයි මේ විදිහට වෙන්න ඕනේ. දෙන්න එකට සින්ක් වෙලා අයිල්ස් දෙකේ එක විදිහට වැඩ ටික කරගෙන යන්න ඕනේ බිස්නස් ක්ලාස් එකේ. ඉකොනොමි එකේත් ඒ වගේ ඒ අයට අදාළ වර්ක් මේ දීලා තියෙනවා point by point මොනවද හරියට වෙන්න ඕනේ මොකක්ද සීක්වන්ස් එක අපිට හැමදේම දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපි කරගෙන යනවා. කියන්නේ හැමදාම එහෙමද ඩියුටිය නැත්නම් හැම පාරම වෙනස් වෙනවද? සර්විස් එක වෙනස් වෙනවා ෆ්ලයිට් එකකින් ෆ්ලයිට් එක. ලොන්ග් ෆ්ලයිට් එකේ සර්විස් එකක් ෂෝට් ෆ්ලයිට්ස් වල චෙන්නයි ඉන්දියානකට පොඩි ෆ්ලයිට්ස් වල වෙනම ෆ්ලයින් ටයිම් එක ටයිම් එතකොට චූටි සර්විස් එකක් කරන්නේ. මිඩල් ඊස්ට් වල තවත් වෙනස්. එතකොට තව ප්‍රශ්න ටිකක් තියෙනවා. ශානි දැන් පොඩ්ඩක් කිව්වොත් එහෙම දැන් මේ බලන් ඉන්න අය සමහර අය කැමති මේකට ඇවිල්ලා දැන් මේ වගේ ජොබ් එකක් කරන්න එහෙම. ඉතින් මේ දැන් මේ පොඩ්ඩක් බලන් ඉන්න අයට එහෙම පොඩි උපදෙසක් දෙන්නත් කොහොමද මේ වගේ ශේෂ්ත්‍රයකට එන්නේ කියලා? මේ වගේ ශේෂ්ත්‍රයකට ඒ කියන්නේ මෙහෙමයි හැමෝම කියන්නේ පර්ෆෙක්ට් නැහැ. ඇවිල්ලා අපිව හොඳ ට්‍රේනින් එකක් අපිට දෙනවා. ඒ ට්‍රේනින් එකෙන් අපිව ගෲම් කරලා අරගන්නවා. ඒ ට්‍රේනින් එකෙන් තමයි අපි කියන්නේ ස්ටුවර්ඩස් කෙනෙක් පර්ෆෙක්ට් ස්ටුවර්ඩ් කෙනෙක් හරි ස්ටුවර්ඩස් කෙනෙක් හරි එහෙම නැත්නම් කැබින් ක්‍රූ මෙම්බර් කියන මේ පුද්ගලයාව හදලා අරගන්නේ අපේ දෙන ට්‍රේනින් එකෙන්. ඒ අතර ඊට පස්සේ අපි ගත්තොත් හැම අවුරුද්දකට සැරයක්ම අපිව සේෆ්ටි ඇසෙස්මන්ට්ස් වලට අපිට තියෙනවා. ඒවට අපි මුණ දෙන්න ඕනේ. විභාග පාඩම් කරන්න තියෙනවා. හැම අවුරුද්දෙම. ඔව් ඒ වගේ. ඉතින් අර අහපු ප්‍රශ්නෙට ඒ කියන්නේ ක්‍රූ මෙම්බර් කියන්නේ පොසිෂන් එකට sorry. Yes, lovely. This way then. ඒ කියන්නේ ක්‍රූ මෙම්බර් කෙනෙක් විදිහට ඇප්ලයි කරන්න ඒ කියන්නේ වැඩියත්ම ඕනේ ආසාව තියෙන්න ඕනේ. මේ ජොබ් එක අනිත් ජොබ්ස් වලට වඩා වෙනස්. හැම ජොබ් එකක් කරන්නම ආසාව තියෙන්න ඕනේ. හැබැයි මේකට විශේෂයෙන්ම ඒ කැමැත්ත කෙනෙක් තියෙන්න ඕනේ. නැත්නම් වැඩි කාලයක් කරන් යන්න අමාරු වෙනවා. ඉතින් ඒක තමයි වැඩියත්ම මම කියන්නේ කැමැත්ත කියන එක තිබ්බොත් ඊටු ටික අල්ලගෙන යන්න පුළුවන්. ඉෂානි අපිට කියන්නකෝ දැන් කොහොමද ඔයගලන්ගේ වර්ක් පැටර්න් එක වැටෙන්නේ කියලා කොහොමද ඒක? අපිට රොස්ට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒක දවස් 28ක රොස්ට් එකක්. ඉතින් ඒක හම්බුනම අපි දන්නවා මොන ලේවර්ස් තියෙන්නේ මොනවද ටර්න් අරවුන්ඩ්ස් ලේවර්ස් කියන්නේ අපි ගින් ස්ටේ එකක් තියෙනවා. ටර්න් අරවුන්ඩ් කියන්නේ අපි ගිහින් අනිත් පැත්තට පැයක් ඉඳලා අනිත් පැත්තට එනවා. ඉතින් ඒ විදිහට දැන් ලොන්ග් ෆ්ලයිට් එකක් කරපුවම අපිට ඔෆ් ඩේස් දෙකක් විතර හම්බ වෙනවා. ෂෝට් ෆ්ලයිට්ස් වල ඒක හරියම මේ අපේ රස්සාව ගොඩක් ලීගල් පොයින්ට්ස් තියෙනවා. අපිට සමහර ෆ්ලයිට්ස් වලින් පස්සේ මැන්ඩටරි රෙස්ට් කියලා ඔෆ් ඩේස් අනිවාර්යයෙන්ම දෙන්න ඕන ප්‍රමාණයකුත් තියෙනවා. ඉතින් මේක මහන්සියෙන්ද අනික අපි සේෆ්ටි රිලේටඩ් රස්සාවක් කරන්නේ. මේ පැසෙන්ජර්ස්ලා ඔක්කොම ජීවිත අපේ අතේ තියෙන මොනවා හරි වුණා. ඒත් අපි හරියටම ඒ රෙස්ට් ඒවා සිවිල් ඒවියේෂන් එකෙන් අපිට ගයිඩ්ලයින්ස් එකක් තියෙනවා. මේ විදිහට අපිට ඔෆ් ඩේස් දෙන්න ඕනේ. ඒ විදිහට තමයි රොස්ට් එක හදන්නේ. ඉෂාරි දැන් ඔයා දැන් ගොඩක් කල්ද මේක ඇවිල්ලා මේ 15 වෙනි අවුරුද්දේ එහෙනම් ගොඩක් රටවල් වලට ගිහිල්ලා ඇද්දි. ඔයාගේ ආසම රට මොකද්ද ගිහිල්ලා තියෙන්නේ? මම ආසයි ඕස්ට්‍රේලියා ආසයි සවුත් කොරියා පැරිස්. කොහොමද ඔයාගේ? මම අවුරුදු 19ක්. මම ආසයි නරිටා මම හරි ආසයි යන්න. ඒ වගේම පැරිස් හොඳයි නේද? ඉතින් දැන් එක එක රටවලට යන්න හම්බ වෙනවා මේකෙන් නේද මේක? ඔව්. ශානි මේ මට දැන් පොඩි ප්‍රශ්නයක් තිබ්බා මේ දැන් එනකොට දැන් ඔයගොල්ලන්ගේ එක එක පාට ඇඳුම් තියෙනවා. ඒක සමහරක් අය ඔරෙන්ජ් තියෙනවා, දැන් බ්ලූ කලර් තියෙනවා. මොකක්ද ඒකේ වෙනස?
දැන් අපි ෆ්ලයිට් අටෙන්ඩන්ට් මේ කලර් එක ඩාර්ක් බ්ලූ සාරි එකක් අඳින්නේ කැබින් සුපර්වයිසර්. මේ ලොකු එයාක්‍රාෆ්ට් එකට කැබින් සුපර්වයිසර්ස්ට 3 දෙනෙක් ඉන්නවා. මොකද ගැලීස් මේ වර්කින් ඒරියාස් 3ක් තියෙනවා. ඒ 3ට 3 දෙනෙක් ඉන්නවා. තැඹිලි පාට සාරිය ඇඳගෙන ඉන්නේ කැබින් මැනේජර්. කැබින් මැනේජර් තමයි අපි ඔක්කොම ඉන්චාර්ජ්. ඔන්න කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නේද? මේ හැමදාම ওই ප්‍රශ්නේ අහනවා නේද? මොකද මේක එක පාට කියලා. ඔන්න දැන් දැනගත්තා ඒකනේ. තව රතු සාරික තියෙනවා. රතු එකත් සමහර ෆ්ලයිට්ස් වල යනවා. ඒ අපේ ඉන්ස්ට්‍රක්ටර්ස් ලේඩීස් ලා ඉන්නේ අපේ එකේම රතු පාට සාරි. thank you. ඒක හොඳ එකක් නේ. ඉෂාරි ඉෂාරි දැන් අපේ අම්මලා තාත්තලා මේ ගොඩක් වෙලාවට එනවා මෙහි ලංකාවේ නම් UK වලට. ඉතින් මොන වගේ ෆැසිලිටිස්ද මෙහි තියෙන්නේ? අපේ දෙනවා ගොඩක් වයස්ගත පැසෙන්ජර්ස්ලාට වීල්චෙයාර් මේ රොදපුටු ඒ කියන්නේ පහසුකම් තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට සමහරු ඉන්නවා එක මෙඩිකල් රීසන්ස් හින්දා ඒගොල්ලන්ට ඒ කියන්නේ ඇවිදීමට අපහසුයි මේ ගොඩක් දුර ඇවිදගෙන යන්න බැරි ඒවා. ඒ පැසෙන්ජර්ස්ලාට මේ ඒගොල්ලන්ගේ මෙඩිකල් සර්ටිෆිකේට්ස් මොනවද තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරලා වීල්චෙයාර් ඒ පහසුකම ගන්න පුළුවන්. තව සමහර පැසෙන්ජර්ස්ලා ඉන්නවා කැබින් එකේ ඇවිද ගන්න අමාරු අය. টয়ලට් එකට යන්න අමාරුයි සීට් එකේ ඉඳලා. එහෙම අයට අයිල් චෙයාර් එකක් තියෙනවා අපි ගාව. ඒ කියන්නේ කැබින් එකේ අපිට හරව ගන්න පුළුවන් රෝද කොටුවක් ඒ කියන්නේ. එතකොට ඒ පහසුකම් අපිට දෙන්න පුළුවන්. ඒ වගේ ෆැසිලිටිස් අපිට දෙනවා. අනිත් එක මුළු ෆ්ලයිට් එක පුරාවටම අපි ඒගොල්ලන්ව බලා ගන්නවා. ඒගොල්ලන්ට මේ ඒගොල්ලෝ එන්නේ මුලින්ම එනවා මේ එයාක්‍රාෆ්ට් එකට මුලින්ම බෝඩ් වෙන්නේ ඒගොල්ලෝ. ඊට පස්සේ ඒ වගේම ඔක්කොම පැසෙන්ජර්ස්ලා ගියාට පස්සේ අපි ඒගොල්ලන්ව හිමීට පරිස්සමට එයාක්‍රාෆ්ට් එකෙන් මේ රෝදපුටුවේ මේ ධම්මලා පරිස්සමට මේ යවනවා. ඉතින් අර මුළු මේ ෆ්ලයිට් එකේම අපි ඒගොල්ලන්ව ගොඩක් බලා ගන්නවා ඉතින්. දැන් අපේ සමහර අම්මලා තාත්තලාට ඇත්තටම දැන් ඉංග්‍රීසි හැකියාව අඩුයි. ඉතින් ඔයගලන් අපි සමහර පැසෙන්ජර්ස්ලා ලංකාවේ අය සිංහලෙන් කතා කරනවට ආසයි. ඉතින් අම්මලා තාත්තලාගේ වයසක අය ඒගොල්ලන්ට ඉතින් අපි සිංහලෙන් කොහොමද කතා කරනවා. කොහොම හරි තේරෙන භාෂාවකින් කියන්නේ අපිට සමහර දෙමළ පුළුවන් අය ඉන්නවනම් අපි ඒගොල්ලෝ දෙමළෙන් මේ ගොඩක් මේ සමහර රටවල කියන්නේ දමිළ අය එනවා. ඒගොල්ලන්ට දෙමළෙන් අපි කතා කරන අය ඉන්නවා. දෙමළ දන්න මේ අපේ වැඩ කරන crew members-ලා සිංහලෙන් කතා කරනවා. ඉතින් ඒ පහසු ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ඒ සිංහල නම් එහෙමයි දෙමළ නම් දෙමළෙන් කතා කරනවා. ඒක මොන එයාලයින් එකකින්වත් නෑ නේද? ඒ පහසු නේද? දෙමළ සිංහල හැමදේම කතා කරන්න පුළුවන්.